ඉතින් මේ වෙනකොට ඔෆිෂියලි ශ්‍රී ලංකාවට PayPal හම්බෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට ඔෆිෂියලි PayPal ගේන්නත් ගොඩක් කට්ටිය මහන්සි වුණා. ඔන්ලයින් හිටපන ක්ලබ් එකද, සෙන්ට්‍රල් බැංක් එකද, පාර්ට්නර් බැංක්ස්ද, ප්‍රීවියස් ගවර්න්මන්ට්ස් දැන් ඉන්න ගවර්න්මන්ට් මේ ඔක්කොම මහන්සිලා කොහොම හරි දැන් අපිට ලංකාවට PayPal ඔෆිෂියලි තියෙනවා. තව ටික දවසකින් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂම බෙනිෆිට් එක ලැබෙන්නේ ෆ්‍රීලාන්සර්ස්ලාට, ඒ කට්ටිය software developersලා වෙන්න පුළුවන්, graphic designersලා වෙන්න පුළුවන්. ඕනෙම type එකක ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න පුළුවන් services international clientsලාට දෙන්න. ඊට අමතරව e-commerce sector එක Shopify වෙන්න පුළුවන්, WooCommerce වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ own platform තියෙන කට්ටිය වෙන්න පුළුවන්. මේකෙදි subscription තියෙනවා වෙන්න පුළුවන්, donations තියෙනවා වෙන්න පුළුවන්, checkouts තියෙනවා වෙන්න පුළුවන්. මේ ඕනෙ කෙනෙක්ටත් PayPal use කරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම tourism sector එකේ කට්ටියට directly PayPal links යවන්න, payment connect කරගන්න. ඊට අමතරව තමන්ගේ tourism website හෝ platforms තියෙනවා නම් ඒවට PayPal connect කරගන්න පුළුවන්. ඊට පස්සේ platform earnersලා Etsy වෙන්න පුළුවන්, Facebook monetization වෙන්න පුළුවන්. මේ වගේ කට්ටියටත් PayPal ආපු එක ගොඩක් උදව්වක් වෙනවා. ඉතින් මේ ඔක්කොම මෙහෙම වෙලා තියෙනකොට අපි PayPal official website එකට ගිහිල්ලා බලමු මේ වෙනකොට තියෙන situation එක කොහොමද අලුතෙන් business account එකක් create කරගන්නේ සහ මේ වෙනකොට තියෙන status එක මොකක්ද කියන එක screen එකට ගිහිල්ලා අපි බලමු. ඉතින් PayPal ශ්‍රී ලංකා page එක මෙන්න මේ විදිහට තියෙන්නේ paypal.com lk home කියලා. ඉතින් මේකෙදි කලින් තිබේ personal කියන එක විතරයි. දැන් මේ විදිහට business සහ developer කියන එක ඇවිල්ලා තියෙනවා. business එකේදී අපිට මේ විදිහට තියෙනවා online checkouts. ඉතින් මේක අතිශය වැදගත්. ඊට පස්සේ invoicing තියෙනවා, reporting tool තියෙනවා. ඊට අමතරව මෙතන උඩ දැන් මේ මොහොත වෙනකොට දාලා තියෙනවා to receive and withdraw funds in Sri Lanka your PayPal account must be linked to a local partner bank කියලා. ඉතින් අපිට මෙන්න මේ find out more කියන එක click කරවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් PayPal partner banks in Sri Lanka කියන එක. ඉතින් මේකෙදී in partnership with local banks කියලා මේ විදිහට සම්පත් bank, commercial bank and bank of Ceylon ඉන්නවා. ඉතින් මේකෙදී steps ටික තියෙනවා කොහොමද account එක connect කරගන්න කියලා සම්පත් බැංකුවේට. එතකොට මේ වෙලාවේ access PayPal with සම්පත් bank කියන එකේ account sign up and link in කියන coming soon තියෙන්නේ. ඊට පස්සේ withdrawal උත් coming soon, receiving money for goods and services coming soon, ඔක්කොම coming soon තියෙන්නේ. එතකොට මෙතෙන්දී commercial bank එකේ මේ විදිහටම තියෙන්නේ ඔක්කොම coming soon කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන bank of Ceylon එකෙත් ඔක්කොම services ටික coming soon කියලා තමයි හිටලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට දාලා තියෙනවා frequently asked questions. එහෙම නැත්නම් නිතර අහන ප්‍රශ්න. ඉතින් මේ දේවල් ටික මේ විදිහට read කරන්නත් පුළුවන්. finally අපි මේකේ අවසානට ගිහම මේ විදිහට තියෙනවා PayPal open කියලා. මේකෙදි one platform for all businesses කියලා තියෙනවා. මෙතෙන්දී sign up කියන එකේදී business sign up එකක් විදිහට තමයි අපිට යවෙන්නේ. ඉතින් මෙතෙන්දී මොන විදිහට පොඩි security check එකක් එනවා. ඊට පස්සේ මේ විදිහට අපිට details ටික අපි fill කරලා agree and create account දෙන්න පුළුවන්. අවසානයේ අපිට මේ විදිහට email එකට code එකක් එනවා. ඒ code එක දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ විදිහට submit කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට activate your account to start using PayPal කියලා ඉල්ලලා තිනවා. We will guide you every step on the way. මම මේකෙදි let's go කියන එක දෙන්න. ඊට පස්සේ මේතේදී යාලා අපෙන් අහනවා මෙන්න මේ විදිහට detail ටිකක්. Before we start which describe you best කියලා. මේකෙදි individual seller කෙනෙක්ද, sole proprietor කෙනෙක්ද? ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට තියෙන කෙනෙක්ද? නැත්නම් business එකක්ද? කියන private limited එකක්ද? එහෙම නැත්නම් non profit organization එකක්ද? මේක society එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් government base එකක් වෙන්න පුළුවන්. පන්සලක් වෙන්න පුළුවන්. පල්ලියක් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. detail තියෙනවා. මම මේකෙදි business කියන එක දෙන්නම් මේ විදිහට. ඊට පස්සේ business type එක මෙතන තියෙනවා. partnership, private corporation, public company, government entity. ඉතින් ඒතර අපේ සාමාන්‍ය ඔක්කොම තියෙන්නේ private corporations තියෙන්නේ private limited කියන ඒවා. ඊට පස්සේ මම මෙතන next කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා legal business name එක. ඊට පස්සේ primary currency for your business. ඉතින් මේකෙදි අපිට USD වලින් දෙන්නත් පුළුවන්. අපි ලංකාවේ කට්ටිය අතර විතරක් නම් business එක ගන්න මෙතනදී LKR දෙන්න option එක තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. නමුත් තාම මෙතන LKR option එක නැහැ. මෙතන තියෙන්නේ USD option එක විතරයි. ඉතින් මම මේකෙදි legal business name එක private limited කියන එක දෙන්න ඕනේ මේ විදිහට. මේ detail ටික fill කරලා next කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී අපේ ආපහු සැරයක් අපේ personal detail ටික දෙන්න ඕනේ. birthday එකේ දේවල් ටික එහෙම. ඊට පස්සේ මෙතෙන්දී අපිට අහනවා මොකක්ද ඕනේ කරන tool එක කියලා. මේකේ invoicing තියෙනවා, checkouts තියෙනවා. දැන් මම මේකෙදි මට මේ දෙකම ඕනේ කරනවා. මම ඒක නිසා මේකෙදී checkout කියන එක usually දෙන්න. මොකද invoicing නම් අපිට හදා ගන්න පුළුවන් නිසා මේ විදිහට checkout කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට have a build site කියලා තියෙනවා. choose කියන එක දෙන්න පුළුවන් මෙතෙන්දී. ඊට පස්සේ මෙතෙන්දී developer options මේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී අපේ company name එක already registered වෙලා තියෙන. මෙතෙන්දී ඔන්න අපිට දෙන්නේ කියලා API credentials ටික හම්බ වෙනවා. API key එකයි, secret එකයි, sandbox ටිකයි ඔක්කොම ටික දෙනවා. password එක reveal කරන්න යමන්. all done කරනවා මේ විදිහට. හරිම සතුටුයි. ඊට පස්සේ go to home page. so එතකොට අපිට ඔන්න ඔය විදිහට officially ශ්‍රී ලංකාවේදී පුළුවන් වෙනවා PayPal account එක හදාගන්න. දැන් ඊට පස්සේ මේකෙදී link bank account කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ private limited එකට අදාළව තියෙන bank account එක මේකට link කරගන්න.
ඉතින් එතනින් එහාට process එක හරියම ලේසියෙන් කරගන්න පුළුවන්. නමුත් තාම මම මේක link කරන්නේ නැහැ. මොකද මේ දේවල් ටික ඔක්කොම තාම coming soon කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙනකොටත් private limited එකක් නැත්නම් ඔයාලට පුළුවන් මම කලින් වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ විදිහට ඔයාලට හරියම ලේසියෙන් e-rock එක හරහා ඔයාලා කැමති name එකක් බලලා ඒ name එක available නම් ඒකට අදාළව private limited එකක් create කරලා account එක create කරගන්න පුළුවන්. ඊට පස්සේ private limited එක ගන්න පුළුවන්. ඉතින් දැනට මේ විදිහට තියෙන්නේ. මේකේ දැනට link bank කියන එක ගියාට පස්සේ මේ විදිහට මුකුත් කරන්න බෑ. කොහෙටවත් යන්නේ නැහැ ඒක මේ විදිහට. එතන මුකුත්ම නැතුව තියෙන තාම මේ ඒකට හේතුව එයාලා තාම මේ ෆීචර් එක දෙන ගමන්නේ තියෙන්නේ. coming soon කියලානේ තියෙන්නේ. so ඒකත් next week එකේ වගේ roll out වෙවි. ඉතින් දැනට මේ විදිහට තමයි PayPal වල සිටුේෂන් එක තියෙන්නේ. ඉස්සරහට අප්ඩේට් එකක් එක්ක තව වීඩියෝස් ගේන්නම්. ඉතින් මේකෙදි අපිට පුළුවන් ඉස්සරහට මේක WordPress සහ WooCommerce කියන එකත් එක්ක එකට එකතු කරලා e-commerce website පාවිච්චි කරගන්න. Shopify වලට පුළුවන්. ඊට අමතරව අපි custom develop කරනවා නම් Laravel වෙන්න පුළුවන්. Next.js වෙන්න පුළුවන්. මේවට අදාළව adapters තියෙනවා, JS packages තියෙනවා, SDKs තියෙනවා. මේවා දාගෙන develop කරගන්නත් පුළුවන්. ඉතින් මේ වෙනකොට ඔයාලට private limited එකක් නැත්නම් ඔයාලට හොඳම දේ තමයි මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා comment section එකේ දාලා තියන්නම්. YouTube උත් තියෙනවා, Facebook උත් තියෙනවා වීඩියෝ එකම. ඉතින් ඒකේ විදිහට බලලා ඔයාලට පුළුවන් private limited එකක් හදාගෙන ඒ හදාගෙන private limited එකේ තියෙන විදිහට seal තුන ඕනේ director ගේ common seal එකයි secretary ගේ seal එකයි ඊට පස්සේ company common seal එකයි අරගෙන ඔයාගේ private limited එකේ form 1 එක form 18 ඒවා දෙක form 19 article of association මේ දේවල් ඔක්කොම අරගෙන commercial හෝ සම්පත් හෝ BOC එකකින් account එකක් open කරන්න පුළුවන්. ඊට පස්සේ මේ PayPal linking process එකට ඔයාලට ready වෙන්න පුළුවන්. වීඩියෝ එක අනිවාර්යෙන් යාළුවෝ අතර share කරන්න, awareness එක create කරන්න. හොඳ විදිහට පාවිච්චි ගන්න මේ ආපු service එක මේක නැති කරගන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.